අයිබෝන් සිරදනම සාධන පිළිගන්න අපේ channel එකට. ඉතින් අපි අන්තිම වීඩියෝ එකේදී කතා කරා Toyota Rumi රථයක් ලංකාවට ආනයනය කරද්දී මේ රථයේ මිල ගණන් කොහොම වේද කියන කාරණාව සහ මේකේ තියෙන functions ගැන. ඉතින් ඔන්න අද මේ වීඩියෝ එකේදී කතා කරන්නේ ටිකක් හුරුබුහුටි ජපන් වාහනයක් ගැන. ඉතින් අපි අද කතා කරන්නේ ජපන් ඇල්ටෝ රථය ගැන. ඉතින් මේකේ තාක්ෂණික කාරණා ඒ වගේම තමයි මේකේ ස්වභාවය, මේකේ ෆන්ක්ෂන්ස් මොනවද, මේකේ විශේෂ කාරණා මොනවද කියන කාරණාව සහ අපි 2022, 23, 24, 25 කියන මේ අවුරුදු 4ේම නිෂ්පාදනය කරපු ජපන් ඇල්ටෝ රථ ලංකාවට ආනයනය කරද්දී මේ වගේ මිල ගණන් කොහොම වේද කියන කාරණාව විස්තර වශයෙන් අවුරුද්දෙන් අවුරුද්ද වෙන වෙනම මේ වීඩියෝ එකේදී කතා කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් අපිත් එක්ක රැඳිලා ඉන්න මේ වීඩියෝ එක අවසානයේ දක්වාම අපි අද කතා කරන්නේ ලංකාවට ජපානයෙන් ආනයනය කරන්න පුළුවන් වාහන වලින් අඩුම මිල ගණන් සහිත වාහන කිහිපයෙන් එක වාහනයක් ගැන. ඒ තමයි ජපන් ඇල්ටෝ රථය. විශේෂයෙන්ම කියන්න ඕන මේ වාහනය ලේඩි කෙනෙකුට එහෙම නැත්නම් ගර්ල් කෙනෙකුට වඩාත් සුදුසු වාහනයක් වෙනවා. මොකද මේකේ තියෙන හුරුබූටි ස්වභාවය නිසා, මේ වාහනයේ ප්‍රමාණය නිසා මේක හරිම පහසුයි මේක හැන්ඩල් කරන්න. ඉතින් ඒ වගේම තමයි මේක තියෙන CVT ඔටෝමැටික් ගියර් බොක්ස් එක නිසා බොහොම පහසුවෙන් මේක ධාවනය කිරීමේ හැකියාවක් තියෙනවා. ඉතින් වීඩියෝ එකට යන්න කලින් තවත් පොඩි ආරාධනයක් තියෙනවා. ඒ තමයි අපේ channel එක subscribe කරලා නැත්නම් subscribe කරලා තියාගන්න. bell icon එකත් click කරලා තියාගන්න. අපි මේ වගේම වැදගත් වීඩියෝස් ගොඩක් ඉදිරියේදී අරගෙන එන්න බලාපොරොත්තු වෙනවා. right. ජපන් ඇල්ටෝ රථය ගැන අපි සාමාන්‍ය තොරතුරු ටිකක් ඉස්සෙල්ලාම කතා කරමු. මේක නිෂ්පාදනය පටන් ගන්න තියෙන්නේ 1979. එතකොට 1979 ඉඳන් මේ අද 2025 වර්තමානයේ මේ අවුරුද්දේ ජපන් ඇල්ටෝ රථ නිෂ්පාදනය වෙනවා. එතකොට අවුරුදු 50කට ආසන්න කාලයක් මේ නිෂ්පාදනය නොකඩවා තියාගෙන ඉන්නවා කියන්නේ ඒකෙන්ම ඔයාලට පැහැදිලි මේ වාහන මාදිලියේ තියෙන සාර්ථකත්වය. ඉතින් වාහනේ ඉදිරිපස ස්වභාවය ගැන අපි කතා කරොත් එහෙම 2022, 23, 24ට අදාළව මේ අවුරුදු 3 රිලීස් වෙච්ච වාහනවල හෙඩ්ලයිට් එක ගත්තොත් එහෙම මේක නිකන් හතර ස්වභාවයක් තමයි අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ. මේකේ රවුන්ඩ් කෝනර්ස් බලා ගන්න පුළුවන්. 2025ට අදාළව අපි වාහනය ගත්තොත් එහෙම මේකේ හෙඩ්ලයිට් දෙක සම්පූර්ණයෙන්ම රවුන්ඩ් ස්වභාවයක් එහෙම නැත්නම් වෘත්තාකාර ස්වභාවයක් තමයි අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් ෂෙල් එක ගත්තත් 2022, 23, 24ට සාපේක්ෂව ගත්තොත් 2025 අවුරුද්දේ මේ ෂෙල් එකේ හැඩයත් ටිකක් වෙනස් වෙලා තියෙනවා. ඉතින් ඒ වගේම තමයි පිටිපස්සේ කම්බිනේෂන් ලයිට් සෙට් එක අපි කියනවා බ්‍රේක් ලයිට් සෙට් එක ගත්තොත් එහෙම 2022, 23, 24ට අදාළව මේකේ 4S හැඩයකින් යුතු බ්‍රේක් ලයිට් සෙට් එකක් තමයි අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ. නමුත් 2025ට යද්දී මේකේ සම්පූර්ණයෙන්ම රවුන්ඩ් එහෙම නැත්නම් වෘත්තාකාර ස්වභාවයේ බ්‍රේක් ලයිට් සෙට් එකක් තමයි අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් ඒ වගේම තමයි විශේෂයෙන්ම 2022, 23, 24 මේ අවුරුදු වලට අදාළව මේ රථයේ බොඩි එක සාමාන්‍යයෙන් අපිට එකම විදිහට බලා ගන්න පුළුවන්. නමුත් පොඩි වෙනස්කම් තියෙනවා. නමුත් 2025ට යද්දී අර කලින් අවුරුදු වලට සාපේක්ෂව ලොකු වෙනසක් අපිට මේ බොඩි එකේ බලා ගන්න පුළුවන්. පිටිපස්සේ ඩිකි එක ගන්නකොට මේක විශාල ඩිකි එකක් නෙමෙයි. නමුත් සාමාන්‍යයෙන් අපි ගමනක් යනකොට අපිට අවශ්‍ය බඩු බාහිර ආදිය රැගෙන යන්න සුදුසු ප්‍රමාණවත් ස්පේස් එකක් අපිට මේකෙදී බලා ගන්න පුළුවන්. ඉතින් ඒ වගේම තමයි මැද තියෙන සීට් දෙක ඉදිරිපසට නමලා මේ ස්පේස් එක අපිට තවත් වැඩි කරගැනීමේ හැකියාවක් තියෙනවා. ඉතින් විශේෂයෙන්ම කියන්න ඕන මේ වාහනය ග්‍රේඩ්ස් කිහිපයකින් අපිට මිලදී ගැනීමේ හැකියාව තියෙනවා. ඒ අතරින් L ග්‍රේඩ් එක, බේසික් ග්‍රේඩ් එක විදිහටත්, S ග්‍රේඩ් එක, මිඩල් ග්‍රේඩ් එක විදිහටත්, X ග්‍රේඩ් එක, ටොප් ග්‍රේඩ් එක විදිහටත් අපිට බලා ගන්න පුළුවන්. මේ වගේදී ගොඩක් වෙලාවට වෙනස් වෙන්නේ මේවට ලබලා දීලා තියෙන ඔප්ෂන්ස් ප්‍රමාණය. ඉතින් අපි නිකන් සරලව කතා කරමු මේ වගේ මොනවද මේ ග්‍රේඩ්ස් වල තියෙන වෙනස්කම් කියන කාරණාව. ඉතින් බේසික් මොඩල් එක ගත්තොත් එහෙම සාමාන්‍යයෙන් අපිට මැනුවල් සයිඩ් මිරර්ස් තමයි බලා ගන්න හම්බ වෙන්නේ. එතකොට මිඩල් සහ টොප් ග්‍රේඩ් වල ගත්තොත් එහෙම සාමාන්‍යයෙන් අපිට ඉලෙක්ට්‍රොනික සයිඩ් මිරර්ස් බලා ගන්න පුළුවන්. ඉතින් ඒ වගේම තමයි බේසික් මොඩල් එකේදී සාමාන්‍යයෙන් අපිට වාහනයට එන්න වෙන්න තියෙන යතුරු පාවිච්චි කරලා දොරට. ඉතින් ඒ වගේම තමයි යතුරු පාවිච්චි කරලා තමයි මේ වාහනය ස්ටාර්ට් කරන්න තියෙන්නේ. නමුත් මිඩල් ග්‍රේඩ් එක එහෙම නැත්නම් টොප් ග්‍රේඩ් එක ගත්තොත් එහෙම කීලස් එන්ට්‍රි සහ පුෂ් ස්ටාර්ට් අපිට බලා ගන්න පුළුවන්. ඉතින් ඒ වගේම තමයි බේසික් මොඩල් එකේදී සම්පූර්ණයෙන්ම මැනුවල් එයාර් කන්ඩිෂනින් කන්ට්‍රෝලින් සිස්ටම් එකක් තමයි මේකේ අන්තර්ගත වෙන්නේ. නමුත් S සහ X එහෙම නැත්නම් මිඩල් සහ টොප් ග්‍රේඩ්ස් වලට යද්දී මේක ඔටෝමැටික් එයාර් කන්ඩිෂනින් කන්ට්‍රෝලින් සිස්ටම් එකක් අපිට බලා ගන්න පුළුවන්. රයිට්, ඊළඟට අපි කතා කරමු මේ වාහනයට අදාළව ටෙක්නිකල් කාරණා කිහිපයක්. මේ වාහනේ එන්ජින් එක අපි ගත්තොත් එහෙම 660cc පෙට්‍රල් එන්ජින් එකක් තමයි මේකේ අන්තර්ගත වෙන්නේ. ඉතින් ඒ වගේම තමයි අපි කලින් කිව්වා මේකේ CVT ඔටෝමැටික් ගියර් බොක්ස් එකක් මේකේ අන්තර්ගත වෙනවා. ඉතින් ඒ වගේම තමයි 2 wheel drive සහ 4 wheel drive කියන මොඩල්ස් දෙකෙන්ම අපිට මේ වාහනේ මිලදී ගැනීමේ හැකියාවක් පවතිනවා.
සාමාන්‍යයෙන් අපි ඉන්ධන කාර්යක්ෂමතාවය ගත්තොත් එහෙම සාමාන්‍යයෙන් හයිබ්‍රිඩ් රථයක ඉන්ධන කාර්යක්ෂමතාවය හා සමානවම ඉතා හොඳ ඉන්ධන කාර්යක්ෂමතාවයක් අපිට මේ රථයේදී බලා ගන්න පුළුවන්. සාමාන්‍යයෙන් පෙට්‍රල් ලීටරයකට කිලෝමීටර 25 30 අතර ප්‍රමාණයක් මේකේ ධාවනය වෙනවා. ඉතින් ඒ වගේම තමයි ඉන්ධන ටැංකිය අපි කියව පෙට්‍රල් ටැංකිය ලීටර 27ක ප්‍රමාණයකින් සමන්විත වෙනවා. ඒ වගේම තමයි උපරිම වේගය පැයට කිලෝමීටර 140 දක්වා මේකේ ස්පීඩ් කරන්න පුළුවන්. මේ වාහනේ කලර්ස් ගත්තොත් එහෙම සාමාන්‍යයෙන් අපිට සුදු පාට, කළු පාට, නිල් පාට, ඒ වගේම සිල්වර් කලර් එක. ඉතින් මේ විදිහට කලර්ස් කිහිපයකින්ම අපිට මේ වාහනේ මිලදී ගැනීමේ හැකියාව පවතිනවා. වාහනේ සම්පූර්ණ දිග ගත්තොත් එහෙම මීටර් 3.39ක දිගකින් යුක්තයි. ඉතින් ඒ වගේම තමයි පළල ගත්තොත් එහෙම මීටර් 1.17ක පළලකින් යුක්තයි. ඉතින් උස ගත්තොත් එහෙම මීටර් 1.52ක ප්‍රමාණයකින් යුක්ත වෙනවා. ඉතින් ඔය දේවල් ටික තමයි විශේෂයෙන්ම අපිට බේසික් දේවල්, මූලික දේවල් විදිහට කතා කරන්න තියෙන්නේ මේ වාහනය ගැන. ඉතින් අපි ඊළඟට කතා කරමු මේ වාහනේ මිල ගණන්. අපි කතා කරනවා 2022, 23, 24, 25 කියන මේ අවුරුදු 4ටම අදාළව වාහනයක් ලංකාවට ආනයනය කරද්දී මේකේ මිල ගණන් කොහොම වෙයිද කියන කාරණාව. එහෙනම් අපි යමු මිල ගණන් ගැන කතා කරන්න. හරි. අපි ඉස්සෙල්ලාම කතා කරමු 2022ට අදාළ රථයක් අපේ ලංකාවට ආනයනය කරද්දී කොහොම වෙයිද කියන කාරණාව. අපි මෙතනින් සිලෙක්ට් කරගෙන තියෙනවා 2022ට අදාළ රථයක්. මේක ජපාන් ඔක්ෂන් එකකින්, ජපාන් කාර් සේල් එකකින් තමයි අපි සිලෙක්ට් කරගෙන තියෙන්නේ. මේකේ total CIF value එක අපිට බලා ගන්න පුළුවන් මෙතනින් $7,165ක් විදියට. ඉතින් ඒ වගේම තමයි ටිකක් පල්ලෙහාට ගියාට පස්සේ මෙතනින් තියෙනවා මේක නිෂ්පාදනය කරපු වර්ෂය. එතකොට නිෂ්පාදනය කරපු වර්ෂය අපිට මෙතනින් 2022 9 වෙනි මාසෙ කියලා බලා ගන්න පුළුවන්. විශේෂයෙන්ම ඔයාලා වාහනයක් තෝරගන්නකොට මේ මාසය ගැන සැලකිලිමත් වෙන්න ඕන. විශේෂයෙන්ම 2022 වාහනයක් ලංකාවට ගේනවා නම් මොකද මේ වෙනකොට රජයෙන් අවසර දීලා තියෙන්නේ අවුරුදු 3ක් පැරණි වාහන විතරයි ලංකාවට ආනයනය කරන්න. ඒකට හදිසියවත් මෙතන 2022 3 වෙනි මාසේ වගේ තිබ්බොත් එහෙම මේ වෙද්දි අවුරුදු 3 පැනලා තියෙන්නේ. ඉතින් ඒක නිසා මේ කාරණේ ගැනත් සැලකිලිමත් වීම වැදගත් වෙනවා. එතකොට මේ වාහනේ ගේන්න ප්‍රශ්නයක් නැහැ. මොකද 9 වෙනි මාසේ තමයි මේක නිෂ්පාදනය කරලා තියෙන්නේ. එතකොට 2025 9 වෙනි මාසේ වෙනකන් අපිට මේක ආනයනය කිරීමේ හැකියාවක් තියෙනවා. ඉතින් තවත් ටිකක් යටට ගියාට පස්සේ අපිට මේකේ ඉතුරු විස්තර ටික මෙතනින් බලා ගන්න පුළුවන්. මේකේ එන්ජින් එකේ කැපැසිටි එක කීයද? මේක දුවලා තියෙන කිලෝමීටර් ගාන කීයද? ඉතින් ඒ වගේම තමයි මේකේ පාට මොකක්ද? ඉතින් මේ වගේ විස්තර ගොඩක් අපිට බලා ගන්න පුළුවන්. එහෙනම් වැඩි තොරතුරු අවශ්‍ය වෙන්නේ නැහැ. අපි බලමු මේ වාහනේ ලංකාවට ආනයනය කරද්දී මොන වගේ මුදලක් වැය වෙයිද කියලා. රයිට්, අපිට මෙතනින් අපි 7,165ක් තමයි මේ වාහනේ මිල උනේ. එතකොට 7,165ක් අපි මෙතනින් එන්ටර් කරගත්තා. ඉතින් ඩොලර් එකක් මිලදී ගන්න සාමාන්‍යයෙන් ලංකාවේ රුපියල් අද වෙනකොට 299.63ක් වැය වෙනවා. ඉතින් ඒකට අදාළව අපි CIF value එක ගත්තොත් එහෙම 21,46,848.95ක් විදියට අපිට බලා ගන්න පුළුවන්. එතකොට මේකේ ජෙනරල් ඩියුටි එක විදියට මේ මුදලෙන් 130ක ප්‍රමාණයක් අපිට 6,44,054.69ක් විදියට මේක බලා ගන්න පුළුවන්. එතකොට විශේෂම කියන්න ඕන මේකේ එන්ජින් කැපැසිටි එක 660 cc කියලා තමයි අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ. එතකොට cc 1000ට වඩා අඩු වාහනයක් ලංකාවට ආනයනය කරද්දී 1 cc එකකට රුපියල් 2,450 බැගින් වෙනවා. එතකොට 2,450 ඒවා 660ක් අපිට එනවා මේකේ එක්සයිස් ඩියුටි එක එහෙම නැත්නම් ටැක්ස් එක විදියට 16,17,000ක් විදියට. ඉතින් ඒ වගේම තමයි මේකේ ලක්ෂරි ටැක්ස් එක අපි ගත්තොත් එහෙම මේකේ CIF value එක $150ට වඩා වැඩි වෙන්න ඕනේ. ලක්ෂරි ටැක්ස් එකක් අය වෙන්න නම් මේකේ CIF value එක $150ට වඩා වැඩි වෙන්නේ නැහැ. ඉතින් ඒක නිසා මේකේ ලක්ෂරි ටැක්ස් එකක් අය වෙන්නේ නැහැ. ඊළඟට අපි බලනවා VAT එක කීයද කියලා. VAT එක කියන්නේ CIF value එක, general duty එක, excise duty එහෙම නැත්නම් tax එක මේ තුනම එකතු කරලා මේ තුනෙන් 18%ක ප්‍රමාණයක් අපිට එනවා VAT එක 7,93,422.65ක් විදියට. එතකොට මේ ටික සම්පූර්ණයෙන් එකතු කරාට පස්සේ අපිට එනවා මේ වාහනේ ලංකාවට ගොඩ බාන්න අවශ්‍ය වෙන සම්පූර්ණ මුදල 52,327.29ක් විදියට. එතකොට සාමාන්‍යයෙන් අපි කතා කරොත් එහෙම 2022ට අදාළ ජපන් නැල්ටෝ රථයක් ලංකාවට ආනයනය කරනවා නම් සාමාන්‍යයෙන් $145,55,000 අතර මුදලකට ඔයාලට මිලදී ගැනීමේ හැකියාවක් පවතිනවා. ඊළඟට අපි බලන්න යන්නේ 2023ට අදාළව ජපන් නැල්ටෝ රථයක් ලංකාවට ආනයනය කරද්දී මිල කොහොම වේද කියන කාරණාව. එතකොට 2023ට අදාළව අපි ඔක්ෂන් එකකින් වාහනයක් තෝරගෙන තියෙනවා. මේකේ මිල අපිට සඳහන් වෙන්නේ CIF value එක විදියට $5,596ක් විදියට. ඉතින් අපි බලමු මේක ලංකාවට ආනයනය කරද්දී රුපියල් වලින් අපිට කීයක් වියදම් කරන්න සිද්ධ වෙයිද කියලා.
රයිට් අපි මෙතන ඩොලර් 8596 මෙතන එන්ටර් කරගෙන තියෙනවා. ඉතින් මම මේකෙදි ලොකු විස්තරයක් කරන්නේ නැහැ. මම මේකේ තියෙන කාරණා ටික ඉක්මනට කියාගෙන යන්නම්. එතකොට 8596 අපේ CIF value එක එනවා මේ විදිහට 2575619.48ක් විදිහට. එතකොට general duty එක මේකෙන් 30%ක් අපිට එනවා 7,72,686.84ක් විදිහට. excise duty එක අපිට එනවා 16,17,000ක් විදිහට. ඒ වගේම VAT එක එනවා අපිට 8,93,754.96ක් විදිහට. එතකොට මේකෙදිත් අපිට luxury tax එකක් විශේෂයෙන්ම ආයෙ වෙන්නේ නැහැ. මොකද මේ CIF value එක 1,50,000 එහෙම නැත්නම් මිලියන 5 පන්නන්නේ නැහැ. ඉතින් ඒක නිසා අපිට luxury tax එකක් මේකෙදිත් ආයෙ වෙන්නේ නැහැ. එතකොට මේ කාරණා ටික එකතු වුණාට පස්සේ ඔන්න 2023ට අදාළ මේ රටේ ලංකාවට ආනයනය කරන්න 58,59,67.28ක ප්‍රමාණයක් වැයවීම සිද්ධ වෙනවා. එතකොට අපි සාමාන්‍යයෙන් ගත්තොත් එහෙම 1,55,65,65 අතර මේ ඔප්ෂන් වල වෙනස් වීම මත එහෙම නැත්නම් දුවලා තියෙන කිලෝමීටර් ගානේ වෙනස් වීම මත ලංකාවට 2023ට අදාළව ජපන් නැල්ටු රථයක් ලංකාවට ආනයනය කරද්දී වැයවීම සිද්ධ වෙයි කියලා අපිට කියන්න පුළුවන්. ඊළඟට අපි කතා කරන්නේ 2024ට අදාළව ජපන් නැල්ටු රථයක් ලංකාවට ආනයනය කිරීම සම්බන්ධයෙන්. ඒකෙදි අපිට CIF value එක මෙතනින් ලැබිලා තියෙනවා ඩොලර් 11,082ක් විදිහට. right 11,082 මෙතනින් අපි ටයිප් කරගත්තා. අපිට CIF value එක එනවා මේ විදිහට. එතකොට මේකේ general duty එක අපිට 9,96,149.90යි. excise duty එක එහෙම නැත්නම් tax එක අපිට මේ විදිහට බලා ගන්න පුළුවන්. මේකෙදි luxury tax එකක් ආයෙ වෙන්නේ නැහැ. මොකද මේකේ CIF value එක 1,50,000 පන්නන්නේ නැති නිසා. එතකොට VAT එක අපිට මේ විදිහට බලා ගන්න පුළුවන්. ඉතින් මේ කාරණා ටික එකතු කරාට පස්සේ 2024ට අදාළව ජපන් නැල්ටු රථයක් ලංකාවට ආනයනය කරනකොට මේ රථේ ලංකාවට ආනයනය කරනවා නම් 70,17,648ක ප්‍රමාණයක් වැය වෙනවා කියලා අපිට කියන්න පුළුවන්. එතකොට සාමාන්‍යයෙන් ගත්තොත් එහෙම මේ වගේ තියෙන ඔප්ෂන් ප්‍රමාණය දුවලා තියෙන කිලෝමීටර් ප්‍රමාණය මත 2024ට අදාළ ජපන් නැල්ටු රථයක් ලංකාවට ආනයනය කරනවා නම් සාමාන්‍යයෙන් ලක්ෂ 65 අතර මුදලකට අපිට ආනයනය කිරීමේ හැකියාවක් පවතිනවා. ඊළඟට අපි බලන්නේ 2025ට අදාළව ජපන් නැල්ටු රථයක් ලංකාවට ආනයනය කිරීම ගැන. ඉතින් ඔයාලට මේකෙදි බලා ගන්න පුළුවන් 2025ට අදාළව මේ රථේ වෙනස්කම. මේක අපි ඉස්සෙල්ලා කතා කරා මේකේ රවුන්ඩ් ලයිට්ස් තියෙන්නේ. ඉතින් මේකේ ටිකක් හැඩය අපි අර කලින් කතා කරපු 2022 23 24ට අදාළව ටිකක් මේකේ බොඩි ෂේප් එක පවා වෙනස් වීමක් අපිට බලා ගන්න පුළුවන්. රයිට් ඉතින් මේ 2025ට අදාළ රථේ අපිට ටෝටල් ප්‍රයිස් එක එහෙම නැත්නම් CIF value එක විදිහට ඩොලර් 13,125ක් විදිහට අපිට බලා ගන්න පුළුවන්. ඊළඟ අපි බලමු මේකට අදාළව මේ රථේ ලංකාවට ආනයනය කරද්දී කොයි වගේ මුදලක් වැය වෙනවද කියලා. රයිට් අපි මෙතනින් ඩොලර් 13,125ක මුදල මේ විදිහට ටයිප් කරගෙන තියෙනවා. ඉතින් CIF value එක අපිට එනවා 39,32,643.75ක් විදිහට. මේකෙන් 130ක ප්‍රමාණයක් general duty එක 11,79,793.13ක් විදිහට අපිට බලා ගන්න පුළුවන්. ඉතින් ඒ වගේම තමයි excise duty එක එහෙම නැත්නම් tax එක අපිට බලා ගන්න පුළුවන් 16,17,000ක් විදිහට. එතකොට මේකෙදි luxury tax එක මේකෙදිත් අය වෙන්නේ නැහැ. මොකද CIF value එක 150 පනින්නේ නැති නිසා. එතකොට මේකෙදි VAT එක අපිට බලා ගන්න පුළුවන් 12,11,298.64ක් විදිහට. එතකොට මේ ටික එකතු වුණාට පස්සේ ඔන්න අපිට total එක එනවා 79,40,751.51ක් විදිහට. එතකොට අපි සාමාන්‍යයෙන් කතා කරත් එහෙම 2025 අවුරුද්දට අදාළව ජපන් ඇල්ටෝ රථයක් ලංකාවට ආනයනය කරද්දී මේකේ තියෙන ඔප්ෂන් ප්‍රමාණය මත මේකේ ග්‍රේඩ් එක මත මේක දුවලා තියෙන කිලෝමීටර් ප්‍රමාණය මත සාමාන්‍යයෙන් ලක්ෂ 75ත් ලක්ෂ 85ත් අතර මුදලකට 2025ට අදාළව ජපන් ඇල්ටෝ රථයක් ලංකාවට ආනයනය කරද්දී මිල ගණන් වේ කියලා අපිට හිතන්න පුළුවන්. ඉතින් මම හිතනවා මේ කාරණා ටික පැහැදිලි වෙන්න ඇති කියලා. අපි අද කතා කරේ බොහොම හුරුබුහුටි වාහනයක් ගැන. ඒ තමයි ජපන් ඇල්ටෝ රථය. මේ මිල ගණන් ගැන හරි එහෙම නැත්නම් අපි කතා කරපු ඔප්ෂන් ගැන හරි මොනවා හරි ප්‍රශ්න තියෙනවා නම් කමෙන්ට් එකක් දාන්න. ඒවට මම උත්තර දෙන්නම්. ඉතින් ඒ වගේම තමයි ඔයාලා කැමති විශේෂ වාහනයක් තියෙනවා නම් මේ වාහනේ රිවිව් එක මේ වාහනේ මිල ගණන් ගැන අපි කතා කරමු කියලා කමෙන්ට් සෙක්ෂන් එකේ දාන්න. අපි ඒව බලලා ඒවට අදාළව අපි ඉදිරියේදී වීඩියෝස් අරගෙන එන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් ඒ වගේම තමයි අපේ channel එකෙන් වීඩියෝස් 50ක් විතර මේ ඔටෝමොබයිල් ගැන වාහන අලුත් වැඩියවන් සම්බන්ධයෙන් වාහනවල තියෙන නවීන තාක්ෂණයන් සම්බන්ධයෙන් වීඩියෝ 50ක් විතර අපි අරගෙන අවිල්ලා තියෙන ඒ වීඩියෝ ටිකත් නරඹන්න කියලා ආරාධනය කරනවා. ඉතින් ඒ වගේම තමයි අපේ channel එක subscribe කරලා නැත්නම් channel එක subscribe කරගෙන යන්න, bell icon එකත් click කරගෙන යන්න. අපි වීඩියෝ එකක් දාපු සැනින්ම notification එකකින් ඔයාලට දැනගන්න පුළුවන් වෙනවා. එහෙනම් අදට මේ වීඩියෝ එක මෙතනින් නතර කරනවා. මේ වගේම තවත් වීඩියෝ එකකින් නැවත හමු වෙනකම් සියලු දෙනාටම සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා.